හායි යාළුවනේ, ඉතින් කොහොමද අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස අඹ චට්නි එකක් හදාගන්න විදිහ. ඉතින් මේ අඹ චට්නියකට මම අරගෙන තියෙනවා අඹ ගෙඩි 4ක්, ග්‍රෑම් 450ක්. අපි දැන් මේ අඹ ගෙඩි 4 හොදගෙන පීල් කරලා මෙන්න මේ විදිහට චූටි කෑලි වලට කපලා අපි දැන් ඒකට එකතු කරගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු හොඳට චොප් කරගෙන මේස හැඳි 1යි, ඊළඟට ලුණු මේස හැඳි 1යි, ඊළඟට එනසාල් 1ක්, කරාබු නැටි 4ක්, මිරිස් කුඩු මේස හැඳි 4ක්, විනාකිරි චුට්ටකුයි මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඔයාලට තව රස සුවඳ වැඩි කරගන්න කුරුඳු පොත්තක් එකතු කරන්න පුළුවන්. අද මම කුරුඳු පොත්තක් තමයි එකතු කරන්නේ. ඕගොල්ලෝ ගාව කුරුඳු කුඩු තියෙනවා නම් ඔයගොල්ලන්ට කුරුඳු කුඩු එකතු කරන්නත් පුළුවන්. ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. ඊට පස්සේ ලිපේ ගින්දර පොඩක් අඩුවෙන් තියලා හොඳට හැදි ගන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් හොඳට මේ වතුර ගතිය හිඳනකම් හැදි ගාලා ඊට පස්සේ මෙන්න මේ අවස්ථාවේදී ඔයාලට දාන්න පුළුවන් සීනි ග්‍රෑම් 225ක් වගේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම ටික දාන්නම්. එතකොට ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අඹ චට්නි එක ඉතාමත් පහසුවෙන් ලේසියෙන් හදාගත්තේ. අමුද්‍රව්‍ය කීපයකින් මේ වගේ රසම රස අඹ චට්නි එකක් ඔයගොල්ලොත් හදලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයාලා මේ වගේ තව රස කැම වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න.